Hi everyone, welcome back to my YouTube channel. ඉතින් ඕගොල්ලෝ දකින්න ඇති අද වීඩියෝ එක මම කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. අද මම ඇවිත් ඉන්නේ මහරගම ලේඩි ජේ එකට. එහෙමනම් වැඩි කතාවක් නැතුවම අද වීඩියෝ එක පටන් ගමු. මම අද වීඩියෝ එක පටන් ගන්නේ ෆර්නිචර් සෙක්ෂන් එකෙන්. ඉතින් ලේඩි ජේ එකට ඇතුළු වෙනකොටම වම් අත පැත්තෙන් ඕගොල්ලන්ට ගෘහ භාණ්ඩ සඳහා වෙන්නුන ඒරියා එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය කරන ඩයිනින් ටේබල්ස්, බෙඩ්, කබර්ඩ්ස්, චෙයාර්ස් මේ හැම දෙයක්ම මේ ඒරියා එකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ හැම එකකම ලස්සන වගේම ඒ වගේ මිල ගණන් පුළුවන් විදියට ඕගොල්ලොත් එක්ක එකතු කරගෙන තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඕගොල්ලොන්ගේ බජට් එකේ විදිහට ලේඩි ජේ එකෙන් ෂොප් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වගේ ටේබල් එකක් ඒත් එක්කම චෙයාර්ස් ලස්සනට අලුත් ඩිසයින් වලින් ඕගොල්ලන්ට අලුත් අවුරුද්දට පර්චේස් කරන්න පුළුවන්. ඉතින් පුළුවන් උපරිමේ මං මිල ගණන් දාලා තියෙනවා. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙයි කියලා. ඔයාලට මෙතන පේන ටේබල්ස් හැම එකක්ම මහෝගනි ලියෙන් තමයි ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේකේ මිල ගණන් මම සඳහන් කරලා තියෙනවා. හරිම ක්වොලිටි එකට ඒ වගේම හොඳ ශක්තිමත් විදිහට මේ ටේබල්ස් තිබුණා. සහ හරිම යුනික් ලුක් එකක් හැම ටේබල් එකකම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වගේ තියෙන යුනික්නස් එක. ඒ වගේම මෙතන තිබුණ මේ කුෂන්ස් සෝෆා එක ලක්ෂ 4කට කිට්ටු වෙන තිබ්බා 3.99ක්. ඉතින් ඒකත් මාර කම්ෆර්ටබල් සහ වෙනස්ම විදිහකට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ පෙනෙන සෝෆා එක 1.79ක් වෙනවා 79.500ක් වෙනවා. ඉතින් එකකට එකක් වෙනස් විදිහේ හැඩතල වලට කුෂන් වර්ග වෙනස් විදිහට තමයි මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ගිහාම තමන්ට ගැළපෙන විදිහට බලලා තමන්ට ඉඳගෙන බලලා අවශ්‍ය විදිහේ චෙයාර්ස් මෙතනින් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මේ මම දැන් පෙන්නන සෝෆා සෙට් එක අවුට්ඩෝර් සෙට් එකක්. ඉතින් ඕගොල්ලන්ගේ එලිමහනට ඕගොල්ලෝ ගෘහ භාණ්ඩ ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒ අවශ්‍ය කරන ගෘහ භාණ්ඩත් මෙතනින් ඕගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඉතින් මෙතන ලස්සන මිරර් එකක් එක්ක මේ තියෙන්නේ බාත්රූම් එකක් ඩිසයින් කරලා. ඉතින් ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්නත් පුළුවන් මෙතනට ගිහිලා මේගොල්ලෝ කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ, ඉන්ටීරියර් කොහොමද කරලා තියෙන්නේ කියන එකත් එක්ක. එතකොට මෙන්න මේ තැන තියෙන්නේ බෙඩ්රූම් එකකට අවශ්‍ය කරන දේවල්. ඒගොල්ලෝ ලස්සන බෙඩ්රූම් එකක් ඩිසයින් කරලා තියෙනවා. ඉන්ටීරියර් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට මේ මිරර් එක 51000ක් ගාණක් වෙනවා. මම ඒක සඳහන් කරලා තියෙනවා. ඉතින් අර ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ගෙයක් හදනවා නම් එහෙම නැත්නම් ගෙයක් ඩිසයින් කරන්න හිතන් ඉන්නවා නම් ඒ දේවල් වලට අදහසක් ගන්නත් පුළුවන් මහරගම තියෙන ලේඩි ජේ ෂෝරූම් එකට ගියොත්. ඉතින් මං හිතනවා දිගටම එකතු වෙලා ඉඳී කියලා මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ සෙක්ෂන් එකෙන් පස්සේ මම ඔයගොල්ලන්ට ඊට පස්සේ තවත් සෙක්ෂන් එකක් ගැන කතා කරන්නම්. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලේඩි ජේ එකේ ෆ්ලවර් ඩෙකොරේෂන්ස් කොහොමද මොන විදිහටද තියෙන්නේ සහ ඒ වගේ මිල ගණන්. ඉතින් මාර ලස්සනයි, හරිම ලස්සනයි. එක එක විදිහට ෆ්ලවර් ඩෙකොරේෂන්ස් ලේඩි ජේ එකේ ෂෝකේස් කරලා තියෙනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඩිසයින් කරප එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකේ තියෙන පොඩි පොඩි වෙන වෙනම අයිටම්ස් අරගෙන ෆ්ලවර් ඩෙකොරේෂන්ස් ඕගොල්ලන්ට කරන්නත් පුළුවන්. ඒ හැම දෙයකටම අවශ්‍ය කරන ෆ්ලවර්ස්, ප්ලාන්ට්,
ඩෙකෝස් ඔයගොල්ලන්ට මහරගම ලේඩි ජේ එකෙන් ගන්න පුළුවන්. ඉතින් එක එක ලස්සන මල් වර්ග, ලස්සන ඉති වර්ග ගොඩාක් තියෙනවා. මම පුළුවන් විදිහට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ අරගෙන ඇවිත් තියෙනවා ප්‍රයිසස් එක්කම. ඉතින් යම්කිසි අදහසක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් සහ ඔයගොල්ලන්ට ගිහින් බැලුවොත් එහෙම ඇත්තටම හරිම ලස්සන විදිහට ඒ දේවල් තෝරගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන මල් වර්ගය නම් මට ප්‍රයිස් එක හරියට මතක නැහැ. හැබැයි මේ දම්පාට ලැවෙන්ඩර් ප්ලාන්ට් එක මං හිතන්නේ රුපියල් 3000 ගානක වගේ ප්‍රයිස් එකක් තමයි මට මතක විදිහට තිබුණේ. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ඕගොල්ලන්ට මේ සෙක්ෂන් එක පුරාවටම ගෙදරට අවශ්‍ය කරන ෆ්ලවර් ඩෙකොරේෂන්ස් වලට අවශ්‍ය කරන දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සෙක්ෂන් එක පුරාවටම ඕගොල්ලන්ට හෝම් ඩෙකොරේෂන්ස්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරට ලස්සනක් එකතු කරන්න මොනවද ගන්න පුළුවන් කියන එකට දල හදසක් ගන්න පුළුවන් විදිහට තමයි මම මේ සෙක්ෂන් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මිරර්ස් වර්ග, තව එක විවිධ ඩෙකොරේෂන්ස්, ඒ කියන්නේ ලෑම්ප් වර්ග වෙන්න පුළුවන්, බල්බ්ස් වර්ග, ලොකු බොක්සස්, ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගෙදරට අවශ්‍ය කරන විවිධ බඩු, මෙතන ස්ටැචුස් වර්ග හැම දෙයක්ම මම මේ සෙක්ෂන් එකට එකතු කරා. ඉතින් මේ විදිහට පෙන්සිල් ඇන්ඩ් පෙන් හෝල්ඩර්ස් වගේ දේවලුත් ගොඩක් තියෙනවා. ඊට අමතරව සෙරමික් කියුට් අයිටම්ස් වර්ග තියෙනවා. මේ වගේ පොඩි පහනක් හරි හඳුන්කුරක් හරි පත්තු කරගන්න පුළුවන් ඒ වගේ අයිටම්ස් උත් ගොඩක් මෙතන තියෙනවා. ඉතින් මේ ටික ඉස්සරහට ඔයගොල්ලන්ට ඒ වගේ අයිටම්ස් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේත් පුළුවන් විදිහට ඩීටේල් එක ඔයගොල්ලන්ට මිල ගණන් ප්‍රයිසස් මම සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සෙක්ෂන් එකත් ඕගොල්ලන්ට බලන්න කියනවා. ඉතින් Tamanට කැමති විදිහට අලුත් අවුරුද්දේ ඕගොල්ලොන්ගේ ගෙවල් අලුත් කරනවා නම්, එහෙම නැත්නම් ඔයගොල්ලෝ අලුතෙන්ම ඉන්ටීරියර් කරන්න හිතාගෙන ඉන්නවා නම් මේකෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඕගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අලුත් ප්‍රයිසස් තමයි මේ තියෙන්නේ සහ අලුත් ඩිසයින්ස් එකතු කරලා තියෙනවා 2026 අවුරුද්දට. ඉතින් අවශ්‍ය කරන දෙයක් ඕගොල්ලන්ට මේකෙන් ගන්න පුළුවන්. මේ තියෙන ලස්සන ක්‍රිස්මස් වලට තිබුණ ඩෙකොරේෂන් එකක්. ඉතින් මම ඒකෙත් වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. ඒ ඩෙකොරේෂන්ස් උත් ඒවට ක්‍රිස්මස් වලට ගෙනාපු ඩෙකොරේෂන්ස් වගේකුත් තාම ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් ක්‍රිස්තියානි කියලා නැහැ, හැමෝටම මේවා තමන්ගේ ගෙවල් වල ලස්සනට තියාගන්නත් පුළුවන්. ඉතින් ඒත් එක්කම දැන් මම ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්නේ සෙරමික් අයිටම්ස්. ඉතින් සෙරමික් අයිටම්ස් වල පිඟන්, කෝප්ප, බෝල්ස් හැම දෙයක්ම මම පුළුවන් විදිහට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සන ඩිසයින්ස් තිබුණා සහ එකම ඩිසයින් එකේ පවා කලර්ස් වර්ග හැම දෙයක්ම ඉන්ක්ලූඩ් කරලා තිබුණා. සහ ඒගොල්ලොන්ගේ හැම ඩිසයින් එකකින්ම හැම කලර් එකකින්ම ඒ අවශ්‍ය කරන සෙට් පිටින්ම ඒගොල්ලොන් අපිට සෙට් හදාගන්න පුළුවන් විදිහට ඒ අයිටම්ස් තිබුණා. ඒ කියන්නේ පිඟන්නක් ගත්තොත් එහෙම එතන පිඟාන විතරක් නෙමෙයි, සුප් බෝල් එක, ඊට අමතරව කෝප්පේ, මේ හැම දෙයක්ම ඒගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මේ ටික ඔයගොල්ලන්ට පේන්නේ ඔයගොල්ලෝගේ කිචන් එකේ බඩු ස්ටෝර් කරගන්න පුළුවන් අයිටම්ස් ටිකක්. ඉතින් ඒ වගේත් මම ප්‍රයිස් සඳහන් කරලා තියෙනවා. මෙතන තියෙන මේ හරි කියුට් බාස්කට් එකක් ඕගොල්ලන්ට ඒත් කිචන් එකට, ඔයගොල්ලන්ගේ ලොන්ඩ්‍රි රූම් එකට මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඉතින්
මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට වටිනවා ඇති කියලා. ඉතින් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතන prices ඔයගොල්ලන්ට සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ 37000ක ඇයි මෙච්චර ප්ලේට් එකක් ගණන් කියලා. නමුත් මෙතන මේ සම්පූර්ණ සෙට් එකම තමයි රුපියල් 37500ක් වෙන්නේ. ඒ කියන්නේ ප්ලේට්ස් හරියට 6යි ලොකු ප්ලේට්ස් 6යි පොඩි ප්ලේට්ස් 6යි සුප් බෝල් එකයි අර ඔයගොල්ලන්ට පෙන්නුවා එතන තියෙන සෙට් එකම තමයි 37000ට එතන සඳහන් කරලා තියෙන්නේ. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා සුප් බෝල්ස් රුපියල් 900 ගානකට. ඉතින් ඔයගොල්ලන්ට කැමති ඩිසයින් එකකින් මෙතන තෝරගන්න පුළුවන්. හරිම ලස්සන යුනික් ඩිසයින්ස් තියෙනවා ගොඩක්ම. මං ආස කරේ මෙතන තියෙන කලර්ස් වර්ගවලට. ඔයගොල්ලන්ටත් පේනවා ඇති පැස්ටල් කලර්ස් ගොඩක් මේගොල්ලොන්ගේ අයිටම්ස් වල දාලා තියෙනවා. ඒ කියන්නේ අලුත්ම මොඩර්න් ලුක් එකකට ඒ දේවල් ගොඩක් ගැලපෙනවා. ඉතින් ඒ විදිහට ආස කෙනෙක්ට ඒ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම ප්ලේට් වර්ග ගත්තත් එක එක ඩිසයින් ඒ කියන්නේ හැඩතල වලට නිර්මාණය වුණු ප්ලේට්ස් වර්ග තියෙනවා. ඉතින් මේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ ස්පූන්ස් ෆෝක් ඒ හැම දෙයක්ම දාන්න පුළුවන් කේස් එකක්. ඊට පස්සේ මේ දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ට්‍රේස් කීපයක්. ඉතින් මේවා විතරක් නෙමෙයි අතරම ගොඩාක් තිබුණා. නමුත් වෙලාව හැටියට මං බලන්න ගියපු දේවල් එක්ක තමයි මම වීඩියෝ ටික ගත්තේ. මම ගෙදරට අවශ්‍ය කරන බඩ ටිකක් ඒ ටිකට අවශ්‍ය කරන දේවල් තමයි මම බැලුවේ. ඉතින් ඒ ටිකම තමයි මම වීඩියෝස් උත් ගත්තේ. ඉතින් ඕගොල්ලන්ටත් යම්කිසි අදහසක් ගන්න පුළුවන් නිසා මම මේකේ ප්‍රයිසස් උත් එකතු කරලා තියෙනවා. තා මේ සෙරමික් ටිකත් හරිම ලස්සනට පෙවුණා. මේක මට තේරෙන විදිහට අර නිලුම් කොලේ වගේ ඩිසයින් එකකට තමයි තියෙන්නේ. ඒකේ මතු පිට ටෙක්ස්චර් එක ඒගොල්ලෝ ගොඩක් රෆ් විදිහට ඒ කියන්නේ දැනෙන විදිහට තමයි ඒක නිර්මාණය කරලා තිබේ. හරිම යුනික් ලුක් එකක් ඒ සෙරමික් සෙට් එකේ තිබුණා. ඉතින් තව ගොඩාක් මේ විදිහේ ඩිසයින්ස් අයිටම්ස් වර්ග තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලෝ බැලුවේ මැටි භාණ්ඩ සහ වේවැල් භාණ්ඩ තියෙන වීඩියෝ ක්ලිප්ස් කීපයක්. ඉතින් ඕගොල්ලන්ට මේ වගේනොත් අදහසක් ගන්න පුළුවන් ඇති. ඕගොල්ලෝගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මැටි භාණ්ඩ වලට ඔයාලගේ ගෙදර වේවැල් භාණ්ඩ වලින් ලස්සන කරන්න ගෙදර විතරක් නෙමෙයි ඔයගොල්ලෝගේ ව්‍යාපාරික ස්ථානයේ වෙන්න පුළුවන්, ඔයාලගේ රැකියා ආයතනයේ වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඒ සම්බන්ධ මේ වීඩියෝ ක්ලිප්ස් වලින් යම් අදහසක් ගන්න පුළුවන් වෙයි. දැන් අපි බලමු ලේඩි ජේ.කේ තියෙන බෙඩ්ෂීට් සහ පිලෝ ඩිසයින්ස් වර්ග. ඉතින් විවිධ මැටීරියල්ස් වලින් බෙඩ්ෂීට්ස්, බෙඩ් කවර්ස්, පිලෝ කේසස්, පිලෝස්
ලේඩි ජේ එකේ තිබුණා මේ ෆස්ට් ෆ්ලෝ එක ගැන මම කතා කරන්නේ. ඉතින් මේ විදිහට පිලෝ එකට කුෂන් එකත් එක්කම පිලෝ කේස් එකත් එක්කම තියෙනවා මෙන්න මේ විදිහේ රේන්ජ් එකක්. ඉතින් මේවා කොටන් විදිහට එහෙම නැත්නම් වෙනම පුළුන් විදිහට වෙනම ඒගොල්ලෝ වෙනස් විදිහට ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඕගොල්ලන්ට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. සහ මේ විදිහට වෙනස් විදිහේ පිලෝස් වර්ග කීපෙකුත් මම දැක්කා. සාමාන්‍යයෙන් ෆ්ලෝ එකේ තියලා තියන්නත් පුළුවන් මේ වගේ ලොකු පිලෝ එකක්. ඉතින් ඒකක් රුපියල් 2850ක් වගේ වුණා. ඉතින් යුනික් ඩිසයින්ස්, යුනික් කලර්ස් වර්ග ඔයගොල්ලන්ට කැමති විදිහට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ සෙක්ෂන් එකත් ගොඩාක් ලොකු ඒරියා එකක් තිබුණා. ඊට අමතරව මම මෙතන ඒප්‍රන්ස් වගේක් තිබිලා ඒකත් මෙතනම එකතු කරලා තියෙනවා. මේ ඔයගොල්ලන්ට පේන්නේ 29900ක් වටිනා ඩුවල් කවර්ස්. මේ මං හිතන්නේ මේක කිං සයිස්. ඒකයි ඒක එච්චර ගානකට තියෙන්නේ සහ පියෝ කොටන් වලින් තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන තවත් කොටන් කලෙක්ෂන් එකක් තියෙනවා. මම මේකෙත් ප්‍රයිසස් එකතු කරලා තියෙනවා. සහ ඒකේ මොන කලර්ස් වලින්ද තියෙන්නේ, ඩිසයින්ස් වලින්ද තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒක ඔයගොල්ලන්ට ගිහිල්ලා බැලුවොත් එහෙම තවත් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔයගොල්ලෝ මං හිතනවා ඔයගොල්ලන්ට යන්න කලින් පොඩි අයිඩියා එකක් මේ වීඩියෝස් බලලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම පුළුවන් විදිහට මේ වගේ ක්වොලිටි එක, මැටීරියල් එක වගේම ප්‍රයිසස් ඔයගොල්ලන්ට එකතු කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝගේ ඇත්තටම අලුත් අවුරුද්ද නිසා මම හිතනවා මේකට ගියොත් නරක නැහැ. මොකද අපි අලුත් අවුරුද්දට අලුත් වෙනකොට අලුත් ඩිසයින්ස් ඇවිත් තියෙනවා. ඉතින් ඒවා බලලම ඔයගොල්ලන්ට තමන් ආස කරන දේ ගන්න පුළුවන්. මොකද ලේඩි ජේ එක කියන්නේ ඔයගොල්ලෝ හැමෝම දන්නා වගේ හොඳ කලෙක්ෂන් එකක් තියෙන කෙනෙක් අලුත් කරනවා. නිතරම මේකේ තියෙන බඩු භාණ්ඩ. ඉතින් ඒකත් එක්ක මම හිතනවා අලුත් වෙන 2026ට මොන වගේද ඉන්ටීරියර් සහ බඩු භාණ්ඩ අලුත් වෙන්නේ කියන එක ගැන අදහසක් ගන්න උනත් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ සෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම ටවර්ස් තිබුණේ. ඉතින් එතන ඔක්කොම ඔය මම දාලා තිබ්බ ප්‍රයිස් එකේ තමයි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහ තවත් පිලෝස් ගොඩක් තිබුණා. මම ඒ ටිකත් එකතු කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා ඇති ෆස්ට් ෆ්ලෝර් එකේ බේබි සෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ළමයි එක්ක යනවා නම් ළමයාව පොඩි ප්ලේ ඒරියා එකක් තියෙනවා. එතනින් උනත් තියලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන බඩු ටික තෝරගන්න පුළුවන්. ඊට අමතරව ළමයින්ට අවශ්‍ය කරන ගොඩාක් දේවල් මේ සෙක්ෂන් එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ දේවල් තෝරලා ගන්න පුළුවන්. ගෝ කාට්, කාර් සීට්, එතකොට ඒගොල්ලන්ට තියෙන ප්ලේ ග්‍රවුන්ඩ් හැම දෙයක්ම මෙන්න මෙතනදී ඔයගොල්ලන්ට ලස්සන ඩිසයින් වලින් තෝරගන්නත් පුළුවන්. ඉතින් මෙතන මම සම්පූර්ණයෙන්ම මෙන්න මෙතන ඉඳන් ඉස්සරහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. කිචන් එකට අවශ්‍ය කරන විවිධ අයිටම්ස් වර්ග, නයිෆ්, ස්පූන්ස්, මේ non stick ස්පූන්ස්, සිලිකන්ස් දේවල් මේ හැම එකක්ම මෙන්න මේ සෙක්ෂන් එක පුරාවටම මම එකතු කරලා තියෙනවා පොඩි වීඩියෝ ක්ලිප්ස් වලින්. ඉතින් මම හිතනවා ඒ වගේ ඔයගොල්ලන්ට යම්කිසි අදහසක් ගන්නත් පුළුවන් කියලා. සහ මගේ කලින් වීඩියෝස් වල කිචන් අයිටම්ස් කරන shops කීපයක වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවටත් ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් එකතු කරලා තිබුණා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන්. මේ shops වල තියෙන මින ගණන් කොහොමද, ඔයගොල්ලෝගේ මොන වගේ ඩිසයින්ස් වලද ඔයගොල්ලෝ කැමති සහ ඔයගොල්ලෝගේ බජට් එක මොන වගේද කියලා. ඉතින් ඒ වීඩියෝස් බලලා ඔයගොල්ලන්ට තීරණය කරන්න පුළුවන් ඔයගොල්ලෝ මොන වගේ shop එකකින්ද Tamanට අවශ්‍ය කරන බඩු ටික purchase කරන්න කියලා. ඉතින් මේ වගේ විවිධ ඩිසයින්ස් මේක එකතු කරලා තිබුණා. මේ තියෙන්නේ ඩස්බින් කීපයක්. මම ඒකෙත් ප්‍රයිසස් එකතු කරලා තියෙනවා. මම මෙතනින් ඉස්සරහට වෙනම සෙක්ෂන්ස් කඩලා නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් මේ විවිධ බඩු මොන වගේද කියලා බලන්න. මේ ඔයගොල්ලන්ට පේන්නේ ඩ්‍රයි හැට් එකක්. ඉතින් ඉස්සරහටත් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක්, ලයික් එකක් එකතු කරන්න. ඒ වගේම ලේඩි ජේ එකේ මේ ෆස්ට් ෆ්ලෝ එකේ පාර්ට් එක තමයි මම ඔයගොල්ලන්ට අරගෙන ඇවිත් තියෙන්නේ. ඔයගොල්ලන්ට මේකේ අනිත් ෆ්ලෝස් බලන්න ඕන නම් පාර්ට් 2, පාර්ට් 3 බලන්න ඕන නම් ඒකත් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා.
එහෙමනම් වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඉස්සරහටත් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා. ගිහින් එන්නම් මම ශලස්ති.